Lamai, Juma Mubarak. Palamen ස්තුතිවන්ත වෙනවා අලියාට බදාගෙන ඉන්නවට බදාගෙන ඉන්නවා කොහොම බදාගෙන ඉන්නවා ආදරේ ගොඩක් නම මන් දන්නේ කිට්ටි කරාදර බීඩියාවා ඒ වාදේ තොපේ කුණ්ඩ වාලිත් එක තමයි මගේ වැඩේ ඉතින් මම බීඩියාවා දැන් නැගිට්ටේ මේ ළමයි ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වන ගමන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් කරන කෙන සෑම සිළු යහපත් කර්තම සල ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නට කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිද? එතකොට ළමයි අද කියන්නේ TikTok එකේ live යන අම්මන්ඩිලා ගැන. අන්න උඹලගේ මිනිස්සු අඬනවා ශ්‍රී ලංකාවට වෙලා. අඬන්නේ වහානි මගේ wife යනවා live කියලා. ඒවලා තියෙනවා. තොපි රට එන්නේ ඇයි? පත්තිනි අම්මලා ලයිව් එකේ ගිහින් සින්දු කියනවා මෙව් හරිද සේනම ලයිව් මට ඒවලා තියලා විස්තර අරගෙන මේ බලන්න කියලා මේක එක්කෙනෙකුට දෙන්නකොට වෙලා තියෙන විපත්තියක් නෙමෙයි හරිද ගෑනු රට ඇවදින් ගෑනුන්ට නිදහස සූට්ටක්වත් නැහැ සූට්ටක් තියනවා නම් මම වගේ අඳින්නවත් එපයි ඇඳුමක් ගෙන්නගෙන ඔන්ලයින් එකේ ඇඳලා මේම ලස්සනට පුළුවන් විදියට මොඩිෆයි වෙලා මේව තමයි කරගන්නේ මම මේ කියන්නේ මම මේ ලස්සනට මේ අඳිනවා මේ ලස්සනයි කියන එක මම දැක්කා ඒකට තෝ කොහෙද ලස්සන තෝක කටපුක වගේ කියලා දාලා තිබ්බා මගේ හැටියට ඉතින් මට හම්දුලිල්ලා මම කියන්නේ කොපිටත් මේ ජීවිතේ ලැබෙනවා නම් මං කැමති ඕන්න අද සිකුරාදා නිවාඩු මං හරි කැමති අපි ඔක්කොම මෙහෙම ලස්සනට කොහමද ලංකාවේ ඉරිසියා කරන පැලිලා මැරෙනවා මට නයිදි කාත් කවුරුවත් නෑ මං අනාථයනේ මට ඉතින් තොපි තමයි ඉන්නේ හරිද මේ ඒ ජීවිතේ ගැනයි මං කතා කරන්නේ හැබැයි හොද්දට මමත් දැකලා තියෙනවා සහ මටත් ඔය ලයිව් එකට ආරාධනා කරනවා හරිද මම යන්නේ මම ලයිව් යන්නේ ඔය උවමනාවක් නැති හිස් දේවල් වලට යනවනේ ලයිව් එකට ඒ උන්ට මං කියන්නේ මෝඩයෝ හරිද ලයිව් එකේ ගිහිල්ලා මිනිස්සු යාළු කරගෙන ඉන්නවා ගෑනු අද මම මේ ගෑනු ගැන විතරමයි කතා කරන්නේ පිරිමි ගැන නෙමෙයි හරිද ඊට පස්සේ අරහෙන් කොකුවන් පාලා මෙහෙන් කොකුවන් පාලා කොක්කලම් පාලා ගෑණි චෙක් කරගන්නවා පිරිමි ඒ වුණොත් කසාද බැඳපු යවුන් ගෑනු දරුවෝ ලංකාවේ දාලා යාළු වෙනවා 100% මේ වැරද්ද වෙනවා ලයිව් එකේ ලයිව් යන හැම එකාගේම ඔය 14ක් බේරිලා ඇති මං නම් එහෙමවත් හිතන්නේ නැහැ ශ්‍රී ලංකාවේ ගෑනු ගැන ලයිව් ගිහින් අයියේ හුයියේ සුදු අයියේ රත්තරන් අයියේ පනේ ගෙඩ්නා නිගම නැද කෑවද බිව්වද කියලා පටන් ගන්නවා හොනේ පාලා හරිද හොනේ පාරලා අරුණුත් ඉතින් කරන ඔය නිකන් ඉන්නේ නෑ මලක් ගඩන්නේ ඔය ගෑණි තමයි මොන්ලයින් නෑ ඒක ඉතින් අය තෝත් එක්ක ඔන්ලයින් ඉන්න තියෙන වෙලාව ඒකි දරුවෝ මල්ලෝ බලන්නේ නෑ ගෙදර දොරේ වැඩ කරන්නේ උන් ඉස්කෝලා අදින්න ඕනේ උයන්න ඕනේ පිහන්නේ කුණ්ඩ වාලේ කී කරනවා මේ කාම හෙට වෙලාව මොකක් හරි සෝමාරි ජොබ් එකක් හොයාගෙන යනවා ලයිව් ඒ ලයිව් යන වෙලේ මේ වැඩපලක් කරලා කීයක් හරි හොයාගෙන පාර්ට් ටයිම් එකක්වත් කරලා ඒව මොකවත් නෑ හරි මම YouTube channel එකක්වත් කරාපියා මම වාගේ මට නම් තව සල්ලි එන්නේ නැහැ එනකොට මම තොපිට කියන්නම් එනකොට කියන්න ඕනේ තොපිට මම සල්ලි වෙන උදව් කරන්න එපයි ගොඩාක් අය සල්ලි වෙන උදව් ඉල්ලනවා සූට්ට උදව් කරනවා මම හැමෝටම තාම නෑ පුතේ තාම නෑ උඩට අරගෙන වැඩේ කරලා දුන්නොත් මම දෙනවා මම මැරෙනකොට ගෙනියන්නේ මට පුළුවන් දෙනවා මම රුපියල් 50 හරි තොපිට දෙනවා හරිද ඉතින් හස්බන්ඩ්ලා කියනවා වයිෆ් වෙනස් වෙලා වයිෆ් බ්ලොක් කරලා බ්ලොක් මම අනයි බ්ලොක් කරේ ඉතින් බ්ලොක් කරන්න හේතුවක් තියෙන්නේ මේ මිනිස්සේ නිකන් බ්ලොක් කරන්නේ නෑනේ මහත්මයා කියනවා මේ ඉතින් කියන්නේ නෑ ඉස්සරලා ඉතින් ඒකට පැටලෙනවා මේකට පැටලෙනවා කොහොට පැටලුණා තාරියා ගාලා හෙලා ගන්නවා ඊට පස්සේ කියනවා නෑ ඉතින් මෙහෙම ගිහිල්ලා මේ බලන්න මේ ඉස්සරලම කියන්නේ ඒගොල්ලන් WhatsApp එකෙන් මට කතා කරලා අහනවා ඇයි බ්ලොක් කරේ කියලා ඉතින් නිකන් ගෑණිය බ්ලොක් කරන්නේ නෑනේ මං උනත් නිකන් බ්ලොක් කරනවද මිනිස්සෙක් ඉතින් ඔහොම හොයාගෙන යනකොට නෝන මහත්තයා ලයිව් එක ගිහින් නටලා මහත්තුරු අල්ලගෙන හොර වැඩ. ඉතින් මොන දේ වුණත් මම එදත් මේක මේ විදිහටම මිනිස්සුන්ට මම කිව්වා සෝෂල් මීඩියා එකේ. උඹලට පෞල් ජීවිත ගෙනියන්න බැරි නම් දික්කසාද වෙනිලා නිකන් දුක් දෙන්න එපා. ලංකාවේ 90%ක්ම දික්කසාද තියෙනවා. උසාවියකට ගිහින් ඉඳගෙන ඉඳලා බලපල්ලා කොහලා තියෙන විලම්බිතේ. ලංකාවේ ගෑනුන්ට මිනිස්සුන්ට දික්කසාද බුද්ධම විදිහට හරිද ඉතින් මොනවාද කරන්නේ එකට කරන්න විසඳුමක් නැහැ ඒවා තමයි මම මේ කියන්නේ කෝ ධර්මයේ මේවා තේරුම් ගන්න ඕන මිනිස්සු වශයෙන් නැත්තම් නීතියේ මොනවා හිතාව මේ අනිතක දැන් ලංකාවේ නීති සංශෝධනය කළා දික්කසාද වෙන ලේසි කරලා තිනවා බලන්නකෝ ඉතින් පොඩ්ඩක්වත් මිනිස්සු එතකොට එලිලා ඉන්න බලන්නේ නැහැ ගෑනු එක්කුණත් මිනිහෙක් වුණත් පොඩ්ඩක්වත් එලිලා ඉන්න හිතන්නේ ඇයි ඊසි නේ වැඩේ දික්කසාදනේ එහෙම මේ දැන් සාමාන්‍යයෙන් ඔය ඉස්ලාම් වල එහෙම ලේසි නෑ දික්කසාද වෙන්න ලේසි නෑ
ඉතින් ඒ නිසා අපේ රටේ හැම දෙයක්ම මේ මිනිසුන්ගේ විනාශය කරා පහසු කරලා තියෙන්නේ. මං කතා කරන්නේ ඒවා. ඉතින් ඒ හස්බන්ඩ්ලා කියනවා. ඉතින් ඇත්තනේ දැන් එයා රටකට එනවා. මම එදා කියනවා වගේ ඉතින් අදත් මම කියන්නේ ගෑණි රට එවන්න එපා. නමුත් ඉතින් අපේ රටේ තත්ත්වෙත් එක්ක දැන් ඇවිල්ලා ඉන්න ගෑනු. එවන්න ඉන්නවා නම් එවන්න එපා. හැබැයි ඇවිල්ලා ඉන්නේ එවුන් කරන මේ විගඩම මම මේ කියන්නේ. ලයිව් එකට ගිහිල්ලා එකටම අර එක මට මතක නැහැ සහෝදරයා මම මේ වීඩියෝ එක තමයි. ලයිව් එකටලා බුදි පෙරවාගෙන හින් කණි පොරවාගෙන බුදි වෙනවා. තන් දෙක හැබැයි එළියේ. තන් දෙක නම් එළියේ. කොහින් වැහැව්වත්. ඒ දෙක එළියේ. ඒ දෙක නම් වහන්නෙම නෑ ඒ දෙක. විකුණාගෙන කන් ලයිව් එකේ තියෙන්නේ ඒ දෙකනේ. නැත්තම් යටින් එක. ඒකත් මම අර කියලා තියෙන ඒක පෙන්නනවා නම් මූණ ක්‍රොප් කරලා පෙන්නපියා. මූණ වහගෙන. එහෙමත් නෑ. තියෙන කුලප්පුර මූණත් එක්ක දාන්නේ තියාගෙන. එහෙලානේ ඔය ලීක් කරගන්නේ. ඊට පස්සේ එනවා ආඩාගෙන මෙතන අපි පස්සේ. ඉතින් තමන් මෙහෙමනේ පෞල් ජීවිතයක් ගත කරනවා නම් මම කියන්නේ ගත කරන්නේ නැත්නම් ඕන නාටකමක් නටපල්ලා. කාටවත් කරදරයක් නෑනේ. හරිද? සමාජයට හානියක් නොවෙන්න නටපල්ලා හොරේ. පුළුවන් තරම් පෑ 24ම රෙදි කඩාගෙන පෙන්නගෙන ඉඳගම නැත් එක්කෙනෙකුට පෙන්නගෙන ඉඳපල්ලා. නිකන් ලයිව් වල ගිහින් බඩු වෙන්න ඕනේ නෑනේ. දැන් මටත් ඔය පහුගිය කාලෙම මට මඩ ගහනකොට ඔය ආවා ගොඩක් අය ලයිව් වෙන්න ඔය ආවිල්ලා ලෝකෙටම කියන්න මං ගැන මොනවද ලෝකෙට කියන්නේ මං ගැන ලෝකෙට ලෝකෙ මට කන්න දෙනවා මම කියන්නේ මම සමාජයට වෙලා තියෙන දේ මම බේරුණා හම්දුලිල්ලා මේ බේරිච්ච ඉඳලා තමයි මම තාම අමාරුවෙලා ඉන්න එක බේර ගන්න උත්සාහ කරන්නේ මගේ දේවල් කියන්න මට කන්නේ යට ඉතින් මේ මාව ගෙන්නගෙන මම යන්නේ නැහැ මං කවදාවත් ලයිව් යන්නේ නැහැ මං අවුරුදු 7කට විතර කලින් ලයිව් ගියපු වෙලේ ඉඳලා පුකසුදුද ලයිව් එකේ මං ඒ දත්තේ දා යන්නේ මට කැතේ මට ඉතින් හොද්දක් පදේනවාද ඉස්සරත් මම මේමනේ මට ඉතින් ඒ උනාට මම ඉතින් හරි හැදිච්ච කමට උත්තර දෙන්නේ දෙන්නේ පුතා ඒවා දැන් කට පළල් වෙලා තියෙන්නේ දැන් බ්‍රේක් කණ්ඩ කැඩිලා තියෙන්නේ දැන් කියලා හරිනවා ඒකට ලයිව් යන්නේ විනාඩි 10ක වීඩියෝ එකක් කරනවා වීඩියෝ එක අප්ලෝඩ් කරනවා WhatsApp එකේ ඇවිල්ලා කතා කරන අයට අවශ්‍ය දැනුමක් තියෙනවා නම් ලබා දෙනවා. එච්චරයි. ඒකෙන් මම දවල් තේ බීලා මේ දැන් මම දවල් නිදිනවනේ පැයක් නිදියන්නේ නැත්නම් මගේ ඇස් දෙක කන වෙනවා. තොපි දිහා බලා ඉඳලා. ඊට පස්සේ බුදියලා හැරලා මේ තේ එකකුත් හදන්න හිඳගත්තා මෙතන. හිඳගෙන WhatsApp එකේ voice ආරම අහනවා මම ඉතින් තේ එක බිවි. මේ අහලා උත්තර දෙන්න මේ එකෙක් ඇවිල්ලා ලියනවා කුණහපර ඉවරයි. මේම තමයි තෝ එන්න ලංකාවට තා මරණා දායි කියලා ලියාගෙනවා. ලියනකොට මගේ නිල් පාට වෙන්නේ නැහනේ මේ වගේ. ඊට පස්සේ මං ගියා. උගේ මේකට ගියා WhatsApp එකේ ඉන්න මම බලා ඉන්නවා. ලියනවා මකනවා. තුනක් විතර ලියලා මම කරනවා ගත්තා වොයිස් එක ගත්තා වොයිස් එක අර මම මට කියපු එක කියන්නේ මම අත ඔයයි ඩිලීට් කරන්නේ තෝ දැන් මහ ලොකු චන්නියනේ මට ලංකාවට එන්න බැල මාන තර්ජනය කරන්නේ ඈ තෝ මහ ලොකු චන්නිය තෝ මොකද මකන්නේ තියාගෙන ලියවිය වොයිස් එක කියවපිය මම අහවලා තෝ මරනවා මම එවපිය කොහමද මට ඒක තමයි මේක ඕන වෙලා තියෙන්නේ ඈ කියලා බැන්න රසේ බල හුත්ති කියලා බැනලා මේ බැනගෙන ආවා ඊට පස්සේ ඒකගේ බැනිඩි අහනවා මට මේ 100 ගාණක් මැසේජ් තියෙනවා බලන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න මං ඉතින් බ්ලොක් කරලා දැම්මා චාන්ඩි ලියනවා මකනවා චාන්ඩි මම වගේ කෙලින් ඇවිල්ලා කියපන් ආර්යා නැෂි තෝ මෙන්න මෙහෙම කියා තෝ මම මරනවා තෝ ලංකාවට එන්න එපා මං අහවලා කියලා කියපන් අන්න ඒකයි චාන්ඩි කමනේ හැංගිලා ගේම් ගහන්නේ නේ චාන්ඩි නෙමෙයි නොන්ඩි හැංගිලා ගේම් ගහන්නේ හරිද ඇවිල්ලා බය කරනවා මාව මං ඔය මරනවා කියන එකට බය නෑ මරනවා කියන එකට බය නෑ මම පුතාලා බය නෑ වැඩක් නෑ මරනවා කියලා වාලියා බය නෑ ආරියට කිසි දෙයක් නෑ අනකොට අරන් යන්න මේ මහ පොළොවේ කොහොම තියලා තමයි යන්නේ ශරීර කෝඩුවක් නෑ හුස්ම ටික වාතාලයට ගියාම ඉතින් ඒ නිසා ලැබි යන අම්මඩිලට මං කියන්නේ තොපි නිකන් ඒ මිනිස්සුන්ට ප්‍රශ්න දාගන්න ඕනේ නෑනේ තොපිට මේ මිනිහලා ගෑනු දරුවෝ එපා නම් තොපි ඒවා ඩිරෙක්ට් කතා කරලා විසඳා ගනියක්. ඒ මිනිස්සුත් මොනවා හරි විශ්වාසයක් මතනේ තොපි රටේ වෙලා තියෙන්නේ. එතකොට ඒ විශ්වාසය නැති කරලා ලයිව් ගිහින් එක මිනිහට අයියා හුයියා පයියා කිය හැසිරෙන්න එපා. කැතේ බෑනේ කසාද බඳලා ඉතින්. හරි තනිකඩ නම් ඕන දෙයක් කිව්වේ හැකිනේ. අර මිනිහලා ඒ වුණුත් ගිහින් ලයිව් එක බලමු කතා කරනවා. ඔක්කොම ස්ක්‍රීන් වීඩියෝ වල තියෙනවා.
ඉතින් එහෙම කරන්න එපා. තමන්ට තියෙන නිදහසෙන් හොඳට ක්‍රීම් පවුඩර් ටිකක් ගාලා නාලා කාලා පිරිසිදු වෙලා ලස්සනට හැඳලා කරලා සින්දුවක් කියලා නැත්නම් මම වගේ සමාජෙට මම දන්න දෙයක් කියලා දෙලා එහෙම හිටපල්ලා. ඇයි ඔය ලයිව් ගිහින් මිනිස්සු නලවන්නේ තොපි? බුද්ධම විශේෂයක් මේ නාකි අම්මන්ඩිලා රට ආවට පස්සේ විශේෂයෙන්ම කුවේට් රටේ. විශේෂයෙන්ම කුවේට් රටේ අම්මන්ඩිලාට මම මේ කියන්නේ බුද්ධම ලයිව් පිස්සියක් තියෙන්නේ අම්මෝ. මොකුත් නෑ ඒ වගේ නෑ නලංගනාවෝ. යුනිෆෝම් එකක් අඳගෙන කද්දාම ඇඳුම කළා මම කියන්නේ පුක පොලේ ගහ ගන්න පාත්ත කියන්නේ මේ